da 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 da. Dum dum da da da. Dum dum da da da. Dum dum da 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 da. Dum dum da da da. I won't cry for you. I won't crucify the things you do do do. ඊට පස්සේ වෙස්ටර්න් ඩාන්ස් එකේ ඊට පස්සේ තිබ්බේ. ඒකේ උන් නටන්න බෑ කියලා ගෑගන්නේ. ඩිස්සායි කියලා. ඇත්තටම 1යි 2යි 3යි කියද්දි කෑ ගහපන් ඈ. අයිටම් ටිකක් හැදුවා ඒක يعني කන්ටෙම්පරරි ඔනිතර ඔව් අනික දැන් අපිට ඕන වුණා එතනින් කට්ටිය අනේක එක විදිහවලට ඉදිරිපත් කරන්න. හැරි මෙහෙම ඩෙස් එක පල්ලෙහායින් යද්දි අර රෙද්දක් ගියානේ. මම තවද්දේ මට ඉනා බලන්න වෙබ්සයිට්ස් කතා කරනවා. හායි අද මේ vlog එකෙන් අපි කරන්න යන්නේ අපේ යුනික් අයිටම් එක හදිච්ච විදිය. යුනික් අයිටම් එක කියන්නේ අපේ යුනිවර්සිටි එකට එනවා 48 බැච් එක අලුත් ජූනියර් මොස් බැච් එක. එයාලට සීනියර්ස්ලා ඉමීඩියට් සීනියර්ස්ලා විදිහට අපි දෙන ෆෙස්ටිවල් එකේ සෝෂල් පාටි එකේ තියෙන පීක් අයිටම් එකක් වගේ එක තමයි යුනික් අයිටම් එක කියන්නේ. මේ යුනික් අයිටම් එක අපි කරේ හැරි පොටර් එකේ තියෙන අපේ තීම් එක හැරි පොටර් කතාන්දරය අපි විනාඩි 7කට විතර ලඝු කරලා ඇක්ට් එකක් විදිහට කරේ. ඒකේ ඩාන්සින්, තියටර්, ඇක්‍රොබැට්ස්, ඩ්‍රාමා, ස්ටන්ට්, ඇක්ෂන් මේ ඔක්කොම තියෙන අයිටම් එකක්. ඒ අයිටම් එකේ චරිත ටික ගැන ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මම රවිදු. මම එතන ඇක්ට් කරේ හැරි පොටර් විදිහට. මම කරේ මල්ෆෝයි විදියට. මං කවිඳු මඩවල මං ඇඩ් කරේ වෝල්ඩමොට් විදියට. අපි කතා කරන්න යන්නේ අපේ තුන්වෙනි ඇක්ට් එක. ඒ කියන්නේ හැරිගේ මැල්ෆෝයිගේ බැටල් එක. හැරිගේ මැල්ෆෝයිගේ බැටල් එකෙන් තමයි අපි යුනික් අයිටම් එකට පළවෙනි වතාවට පීක් එකක් ගේන්නේ. අපි සෙන්ටර් කරගත්තේ මේස යටින් ලිස්සලා යන සෝෂල් එක කාලෙම බ්‍රිට්නි ස්පියර්ස්ගේ ජේලෝගේ කොන්සර්ට් එකක් තියෙනවා. ඒකේ මේ ඉවර වෙලා පර්ෆෝමන්ස් එක ඉවර වෙලා බ්‍රිට්නි ස්පියර්ස් නීල් කරනවා, ධනිස්සෙන් වැටෙනවා. ඒක මම බැලුවේ මේ සෝෂල් එකට කලින් මාසෙකට විතර කලින් රීල් එක බැලුවා. ඊට පස්සේ ඒක සංකේන්ද්‍රණය කරගෙන තමයි මේ ඔක්කොම බැටල් එක හැදුවේ. මුලදී පොඩ්ඩක් චැලෙන්ජ් වුණා. මොකද දැනන් හිටියේ නැහැ එහෙම මේකක් කරලා දෙන කන්සික්වන්සස් මොනවද කියලා. මොකද ධනිස් මේ වෙලාව අපිට බර්සයිටිස් එකක් ආවා. ඊට පස්සේ මට මේ ඇවිද ගන්න බැරි වෙලා හිටියේ. බැටල් එකේ ඇත්තටම මේ අපි ටිකක් يعني කීක තැන්වල ප්‍රැක්ටිස් කරේ සමහරලාට ඉතින් ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිස් කරනවා. එතකොට එක එකලාට එක එක විදිහේ දේවල් කරන්නේ. ඒ කියන්නේ මියුසික් එක දාලා අපි හිතන එක හදලා ඒ වෙලාවේ කයින් වලට පෙරලෙන්න කියනවා. ඔය ඒ වෙලාවේ ඇත්තටම සමහර දේවල් ඒ වෙලාවේ හදලා අය වත පළවෙනි එක වට 3ක් යනවා 4ක් යනවා අන්තිමට වට විතරයි යන්නේ. මියුසික් එක මේ ඒ කියන්නේ ඊට තිබ්බ විනාඩියක් වගේ හදලා තිබ්බේ. අතරතුර
දෙපැත්තට වෙනස් වෙන ඒවා ඒවා හැම තමයි දැම්මේ. ඒ කියන්නේ අර මියුසික් එකත් එක්කම වෙනස් වෙන විදිහට තමයි අපි මේ දෙපැත්තට මේ ෂොට් ටික ගහගන්න හදාගෙන තිබ්බේ. සහ මේ කවිඳු කියන්නේ ප්‍රෝ ජිම්නාස්ට් කෙනෙක් නමුත් මම ඒ ජිම්නාස්ටික් කරලා නැහැ. ඒතකොට ඩාන්ස් එකේ. තාම ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා. දැන් මෙයා ඒ ලෙවල් කාලේ වගේ වෙනකන් ජිම්නාස්ටික් කරලා තිබ්බනේ. මම ජිම්නාස්ටික් කරාට පොඩි කාලේ පොඩි කාලේ කරාට ඒකට තමයි කාලේ වැලිතලාවෙන් ඇහිලා තිබ්බේ. 5 වසර 6 වසර වගේ වෙනකන් තමයි කරේ. මට එතකොට දැන් මෙහෙ එද්දි මට පරිම පුළුවන් උනේ ඉස්සරහට ගහන හෑන්ඩ් ස්පින් එක තමයි. දැන් මට කොහොම අපි දෙන්නට කොහොම හරි ඕන වුණා මේ අපි දෙන්න එකතු වෙලා මේ හෑන්ඩ් ස්පින් එකක් ගහගන්න. කොයි වෙලාවෙ ඕනෙත් ඒක හරියට කරා. දැන් මට දෙන්න ගියා මේ බැඩ්මින්ටන් කෝට් එකට. ඒක මට පට්ට බයක් තිබ්බේ මේක ගන්න. ඇයි මම අවුරුදු ගානකින් ගහලා නැහැනේ. මාරි හිතලා මේක කොහොම හරි ගන්නවා කියලා මුත් සප් එක දීලා වෙලාව කරන් කොහොම හරි ගැහුවා. ගහලා බැඩ්මින්ටන් කෝට් එකට ගිහින් ඒක ගැහුවා ඊට පස්සේ දිගටම ගැහුවා. බය ගියාට පස්සේ ඉතින් දිගටම ගහන්න පුළුවන්. පොඩ්ඩක් ලිස්සුවා එච්චරයි අවුලකට ගියේ පවුඩර් දාලා. දැන් මම පවුඩර් දාලා අපි හිතුවේ ස්මෝක් මැෂින් එකක් එයි කියලා. ඒක ආවේ නැහැ. ඒ හින්දා පවුඩර් ටිකක් දැම්මා ඒක. ඒක ගොඩක්ම හොඳ අර පවුඩර් දාන එක මේ මැල්ෆෝයිගේ හැරිගේ ඒක මොකද රෙද්ද සික්කරෝගේ පවුඩර් යන එක නම් ලස්සනට ඒක ෆොටෝ වලත් ලස්සනට එකක් දාන්නම්. පවර් ඩාන්සයෙන් පස්සේ තියෙන ෆයිනල් බැටල් එකේ අපි කියන්නේ භූතාරක්ෂක කියලා තියෙන ඒගොල්ලෝ පිටිපස්සේ ඉඳන් දුවන් එන්න තමයි ඒ කියන්නේ මුලින්ම කරේ ඇත්තටම මේ වෝල්ඩමෝට්ව ස්ටේජ් එකෙන් බස්සලා යවලා ආයි ගෙනින්න වගේ වැඩක් තමයි කරන්න හිතුවේ. ඒක මේ ප්‍රැක්ටිකල් නැති නිසා අපි මේ භූතාරක්ෂක ටික විතරක් අරගන්න මේව කළා වෝල්ඩමෝට්ව ස්ටේජ් එකෙන් තියන්න වගේ තමයි ප්ලෑන් කරේ. මේ ඒකෙදි කෑ ගහගෙන දුවන් ඇවිල්ලා ඊට පස්සේ ස්ටේජ් එකට බිමින් ඉඳන් උඩට පැනලා ඊට පස්සේ පොඩි ෆයිට් එකක් තිබ්බා. ඒකේ මේ අපි ඒ කෑ ගහන දුවන කෑල්ලට පවා මායි විදුෂානුවේ ගිහිල්ලා තප්පර 13ක් වෙන් කරගත්ත අර ඔඩිටෝරියම් එකේ දොරේ ඉඳන් ස්ටේජ් එක ගාවට. හරි මැද කනුව ගාව 1 2 3 කියද්දි කෑ ගහපන් ඈ. සහය ස්ටන්ට් ටික තමයි මං හිතන්නේ අපේ යුනික් අයිටම් එකේ කොල්ලෝ ටික උවමනාවෙන් කැමැත්තෙන් කරපු එකම ටික. ඒක ටිකක් ලස්සනට ආවා. ඒකට හේතුව මේක මේ කැමරා එක අපි හැදුවේ කැමරා ඇක්ෂන් එකක් කරන සර්කියුලර් ට්‍රැක් කැමරා ඇක්ෂන් එක වල දැකලා තියෙනවා නම් මැලිග්නන්ට් කියන මූවි එකේ අර ඒ මූවි එකේ තියෙනවා මෙහෙම සර්කියුලර් කැමරා ඇක්ෂන් එක ගොඩක් තියෙන එකක්. ඒකේ අංශක 120ක් විතර ගියාට පස්සේ අර ඔයාලා වීඩියෝග්‍රැෆි කරන කට්ටිය දන්නවා නම් දන්නවා ඇති අංශක 120ට ගියාම අපි ස්ලෝ මෝෂන් කියලා දානවා. එතකොට අපි ඒක කරේ ඒ කැමරා ඇක්ෂන් එක මත පදනම් වෙලා. ඒක ඒ හින්දා අපි එක එක්කෙනාට එක එක ස්ටන්ට් හැදුවා. ඒ කියන්නේ ඔඩියන්ස් එක එක්කෙනා මොන දෙන්න දිහා බලන් හිටියත් ඒ ස්ටන්ට් එක ලස්සනට තියෙන්න ඕනේ කියන පදනම මත. ඒ කියන්නේ 2 3 යම් අපි පුළුවන් තරම් try කරා ලස්සන ස්ටන්ට් එකක් දාන්න. එතන වැඩිපුරම අපි ફોකස් කරේ ඔසන්ද ඔනෙට්ටු උස්සන එක. ඒක තමයි අපි අංශක 120 ඇන්ගල් එකට තියාගත්තේ. ඒක තමයි මම මුලින්ම ගිහිල්ලා කරේ මේ ට්‍රැක්ට් එකට කැමරා එක ගත්ත එක. ඊට පස්සේ ඒක ස්ලෝ මෝෂන් කරලා තමයි වීඩියෝ එකෙත් ඔයාලට පෙනේ. ගත්තේ ඊට පස්සේ එයා උඩින් උස්සද්දී අනිත් පැත්තේ කට්ටියගේ අත ඉස්සෙන්නත් ඕනේ. මොකද ස්ටේජ් එකේ බැලන්ස් එක තියෙන්න ඕනේ හින්දා. එහෙම කරලා අන්තිමට තමයි ෆ්‍රීස් වෙන්නේ. ඔව් මේ ඊට පස්සේ දැන් ෆ්‍රීස් වෙන්න කලින් එතෙන්දී ට්‍රැක් එකේ කී එක වෙනස් වෙනවා. එතකොට තමයි මේ හැරි වෝල්ඩමෝට්නුයි මේ ස්ටේජ් එකට එන්ටර් වෙන්නේ. ඊට පස්සේ දැන් කට්ටිය ෆ්‍රීස් වෙලා ඉන්නවා. ඒකින්ද ෆ්‍රීස් වෙලා ඉන්න හින්දා ඔඩියන්ස් එකේ අවධානය හැරිටයි වෝල්ඩමෝට්ටයි දෙන්න තමයි අපි එහෙම ෆ්‍රීස් උනේ. ඒක සෑහෙන ලස්සනට ආව හිතුවටත් වඩා. මොකද ලයිට්නින් තියෙනවා ඔක්කොමත් එක්ක ආවා. හැබැයි අන්තිමට වෝල්ඩමෝට්යි මේ එද්දි මගේ අතේ බොන්ඩ් එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ අපූර්වවට අර ඇට්ල චුට් වෙන කරා. මම ඒක ගෙනියන්න බැරි හින්දා පවුඩර් දාලා ඉන්න. අපි සමද්දයත් ඔක්කොම ගලවලා තමයි ෆයිට් කරලා ආවේ. ඊළඟට අපේ ඇක්ට් එකේ තිබ්බ තියට්‍රිකල්ම පාර්ට් එකක් තමයි වොල්ඩමෝට්ගේ බර්ත් එක. ඒකෙදි අපි වොල්ඩමෝට් ඉදිරියට කමිඳුනේ. ඒකෙදි අපි කරේ පීටර් පැටිග්‍රූව දාලා ඒ වෙද්දි හැරිව උස්සලා තියෙන්නේ දෙන්නේ. පීටර් පැටිග්‍රූව ඇවිල්ලා කපලා අත කපලා ඒකේ බ්ලඩ් ටික දානවා පොට් එකට. පොට් එකට දානවා. පොට් එක හදලා තිබ්බ මිනිස්සුන්
3 4 දෙනෙක් කියලා ළමයි. ඊට පස්සේ එතන ඒ පොට් එකට ලේ දැම්මට පස්සේ මේ වෝල්ඩමෝට් ඉපදෙන්න එතන. එතන ඉපදිලා ඊට පස්සේ අර සොම්බි කෙනෙක් වගේ ඇක්ට් එකක් දාලා ඉස්සරහට ඇවිල්ලා එතනදී අපි පොඩි කොරියෝග්‍රැෆි එකක් කරා කන්ටෙම්පරරි ස්ටෙප් ටිකක් දාලා ඒකෙදී අපි මුලින්ම මතක් කරන්න ඕනේ අපේ ගර්ල්ස්ලා ටික හැදුවා මාස්ක් එකක්. ඒ මාස්ක් එක මේ ටිකක් බරයි සහ මේ අර ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වෙන්නන්න බැරි හින්දා අපි අන්තිමට ෆයිනලි ඩිසයිඩ් කරා ඒක නැතුව සාමාන්‍ය විදිහටම කරන්න කියලා. ඊළඟට කතා කරන්න යන්නේ තව පීක් එකක් අපේ. ඒක තමයි ඇක්‍රොබැට්ස් කෑල්ල. මම හිතන්නේ ඒක තමයි දෙවනියට වැඩිපුරම ඔඩියන්ස් එකෙන් මේ ගැස්ප් එකක් ආපු තැන. මේකෙදී අපි ආවේ කාවින්ද අයියයි ලිනුකවයි මතක් කරන්න ඕනේ. මොකද ඒකට සාමාන්‍යයෙන් ඒක ටිකක් භයානක වැඩක් නේ. ඒ හින්දා ඒකට මේ කඩාගෙන වැටෙන්න ලොකු chance එකක් තියෙන මේ ඉස්සලා යන අනුභව මතක් කරන්න ඕනේ. එයා ස්කවුට් කරලා තියෙන කෙනෙක්. එයා ලස්සනට ගැටේ ගැහුවා. තදට ඉර වෙන ගැටේ ගැහුවා දෙපැත්තෙම. ඊට පස්සේ කවුද ඇද්ද කට්ටිය? ඔව් විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේක ඇද්ද අය. ඒක ලේසි වැඩක් නෙවෙයි. හදිස්සියවත් මේක එකපාරට අත්හැරෙනොත් උඩ ඉන්න එක්කෙනා ගෙලින්ම පිටිපස්සටම ගිහිල්ලා වදිනවා. යහන්න දෙයක් නැහැ. එයාලා රෙද්ද ඇදලා රිලීස් කරන එකත් හිමින් කරන්න ඕන. මොකද එකපාරට අත්හැරියොත් එයාලගේ අත කැපිලා යනවා. පොසු ඩාන්ස් එකේ ඒක ටිකක් ඒකේ කොරියෝග්‍රැෆි එකේ ජාන්ර් එකක්වත් එහෙම නිකන් තේරෙන්නේ නැහැ. පොසු වලින් නටපු එකක් හින්දා ඒක ටිකක් ෆනී පැත්තට බර එකක්. ඒකට අපි තෝරගත්තෙත් ඇබ්‍රකඩාබ්‍රා ලේඩි ගාගාගේ සෝන් එක. මොකද ඒ වෙද්දි මේ හිම ඇල්බම් එක රිලීස් කරපු කාලේ ඒක ටිකක් වයිරල් ගිය කාලයක්. ඒක කිව්වට පස්සෙත් මට මතකයි අපේ බැච් එකේ ගෑන් ළමයි අර ඉපිලිලා ගියා සතුටින් ඒ සින්දුවට නටනවද කියලා. ඒකෙදි කොසු ටික අපි හැදුවේ කලින් දවසේ හැදුවේ රෑ හදන්න පටන් ගන්න එදා උදේ ටිකක් හැදුවා. ඒක කොසු වුණාට ඇත්තට මේ කොසු නෙමෙයි ඉදල් රටේට වටේ තියෙන ඉදල් ටිකක් එකතු කරා. අපි මුලින්ම අර එල්ලන් ආපු කොසුම තමයි අරන් නටන්න හැදුවේ. හැබැයි ඒක බරයි. ඒක උස්සන්න බෑ. ඒ හින්දා මේ ඕක කරේ. ඊට පස්සේ ඒකෙත් අපි ඔළුව කරගෙන කෑල්ල කලිනුත් දාන්න ඉඳලා ඒක එකකට අයින් කරා දැඩි විරෝධය මැද. මේක කොසු හදපු කට්ටියයි වෙස් මූණු ටයි හදපු ටයි ගර්ල්ස්ලා විශේෂයෙන්ම රුසිරුත් ඇතුළුව ගර්ල්ස්ලා ඔක්කොම ටයි හදන්න ඒවා ඉතින් අපිට ඇත්තටම අපේ අවධානය යොමු වුණේ මොකද අනික් වැඩත් එක්ක. ඒගොල්ලෝ අපිට බැන සමහර වෙලාවට ගර්ල්ස්ලා එහෙම ටයි ටික හදන්න, වෙස් මූණ හදන්න, ඔය කොසු ටික හදන්න, ගැට ගහන්න දැන් සමහර ලැසියක් එහෙම එන්නේ මේ යුනික් අයිටම් එක ඇත්තෙත් නැහැ. නමුත් ඒ උනාට එයා ඇවිල්ලා උදව් කරා. මේ ඇක්ට් එකේ අපිට ප්‍රධාන වශයෙන් ඩාන්සින් කැටගරිස් තිබ්බේ වොන් ඩාන්ස් එකයි, කොසු වලින් කරපු බ්‍රූම් ඩාන්ස් එකයි, මේ පවර් ඩාන්ස් එක, බැටල් ඩාන්ස් එක. කොරියෝග්‍රැෆි අතින් හොඳටම තිබ්බ එකක් තමයි පවර් ඩාන්ස් එක. මේ එකට හේතුව මේකේ කොරියෝග්‍රැෆි අපි ගත්තේ කිසිම වීඩියෝ එකක් බලලවත් සින්දුවක් බලලවත් නෙමෙයි. ඇත්තටම අර කැන්ටින් එකේ ඇවිදින ගමන් මේක හිතෙන් හදපු කොරියෝග්‍රැෆි එක. මේකේ බ්‍රිජ් එකක් ගහන්න තියෙනවා. අර එකක් ටිකක් කන්ටෙම්පරරි ෆියුෂන් ජානර් එකක. ඒකේ බ්‍රිජ් එක ගහන්න ගොඩක් ගර්ල්ස්ලාට අමාරු වුණා. මේ මුලින් එක්කෙනා දෙන්න අර උඩරට පහතරට නැටුම් කරපු කට්ටියට පුළුවන් වුණා. අනික් ළමයින්ට ගොඩක් අමාරු වුණා. ඉන්න ගෙවල් වල ගිහිල්ලා දෙමව්පියන්ගෙනුත් බැනුණා. තරින් මට බැනලා තිබ්බ ගෙදරින්. අයින් වෙන්නත් හැදුවා. හැබැයි කොහොම හරි කට්ටිය ප්‍රැක්ටිස් කරෝලා ගත්තා. අපිට මතකයි රෑ වෙලා බැඩ්මින්ටන් කෝට් එකේ තමයි ඒක ප්‍රැක්ටිස් කරේ. හැබැයි ඒ ගෑල්ලම් ගර්ල්ස්ලා ටික මතක් කරන්න ඕනේ. එයාලා මාර කැපකිරීමක් කරා ඒකට. මොකද බ්‍රිජ් එකක් ගහනවා කියන එක අලුතෙන් ඒක ඇත්තටම අමාරු වෙන්නේ ගර්ල්ස්ලාට. සහ ඒක කරාට පස්සේ පහුවදාට සෑහෙන්න ඉතින් කන්සික්වන්සස් නැගිටිව් දේ. ඒ හින්දා ඒ ඔක්කොමත් තියාගෙන ඒක කරපු එකට සෑහෙන මෙතන මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඒ ඩාන්ස් එකේ හිටපු හැමෝම. මොකද එයාලා වෙන ඩාන්ස් උත් කරනවා, ට්‍රැඩිෂනල් ඩාන්ස්. එයාලා සමහර කට්ටිය එතන හිටියා. අපේ ඇක්ට් එක පටන් ගන්නේ පොඩි ඩ්‍රාමා කෑල්ලකින් වගේ. ඒක අපි කරන්නේ අර 9:03 කාල තියෙන 9:04 රේල්වේ ස්ටේෂන් එක තියෙනවා. ඒකේ වෙන පොඩි ඇක්ට් එකක්. ඒකෙදි හැරි
මැල්ෆෝයි එක අපි තුන් දෙනා ඉන්නේ. එතන චරිත බෙදීමක් උනේ නැහැ. ඔව් එතන වෝල්ඩමෝට් එන්න විදියක් නැහැ. මහා පාසලට ආපු ගමම්ම වගේ. ඔව් එන සීන් එක අර විල්බරෝ එහෙම තල්ලු කරගෙන එන නිකන් ළමයි 3 දෙනෙක් වගේ තමයි පීටියේ කට්ටියම ළමයි. ඔව් පළවෙනි ඉනගියුරේෂන් එක දවසේ වගේ දවස තමයි ඒක. ඒකෙදි අපි මුලින්ම ඒක දැන් මේක පළවෙනි ඇක්ට් එක වුණාට අපේ මේ ඇක්ට් එකේ අපි ඒක හැදුවේ නිකන් අන්තිමට වගේ අර කොරියෝග්‍රැෆිත් ඔක්කොම මැද නැටුමුත් ඉවර කරාට පස්සේ තමයි ඒක හැදුවේ. ඒකට හේතුව අපිට අයිඩියා එකක් තිබ්බේ නැහැ මොකද්ද පළවෙනියට කරන්න තිබ්බේ කියලා. අපි මුලින්ම හිතන් හිටියේ ළමයි ඔක්කොම පිරමීඩ් එකක් ගහලා අර දෙපැත්තෙන් කොසු දෙකක් එල්ලලා තිබ්බා. ඒ කොසු දෙකෙන් මෙහාට එල්ලෙන්න ඒක කොහොම හරි ඒක ප්‍රැක්ටිකල් උනේ නැහැ සහ අපිට ඒක ප්‍රැක්ටිකල්ද කියලා බලන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. ළමයි එකතු කරගන්නත් බැරි වුණා. ඊට පස්සේ කවිඳු කෝල් එකක් දීලා කිව්වේ මේ මෙහෙම අපි කරමුද මොකද අපිට වෙලා තිබ්බේ නැහැ. අපිට අත්හදා බැලීම් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒක ක්‍රිටිසයිස් කරන්න වෙලාවකුත් තිබ්බේ නැහැ. එහෙනම් අපි කෙලින් මේක මේවා කරා. ඔව් ඒ කියන්නේ අර හැරි පොටර් එකේ අර පටන් ගනිද්දී මේ තියෙන අර මේ ට්‍රොලි එක දැන් යන්නේ අර මේ නවයතුන් කාල ස්ටේෂන් එකේ බිත්තිය හරහා ඒ බිත්තිය හරහා සීන් එකයි පටන් ගන්න හිතුවේ. ඔන්න ඔය විදිහට තමයි අපේ යුනික් අයිටම් එක හැදුනේ. ඒක ටිකක් යුනික් අයිටම් එක ටිකක් අමාරුනේ අපිට හදන්න. මොකද ඒක අපි ප්‍රැක්ටිස් කරේ රෑ 12න් පස්සේ. මොකද ඒක ටෙක්නිකලි සෛද්ධාන්තිකව ඒක සර්ප්‍රයිස් අයිටම් එකක්. ඊට පස්සේ අපිට ඒකෙදි නිකන් ගොඩක් වෙලාවට කට්ටියව තෝරගන්න එකත් අර ලාහට ගෙම්බ එකතු කරනවා වගේ වුණා. මොකද ඒක කට්ටිය ඕනේ හැමතිස්සෙම කඩේ යන්න වගේ එනවා. කවිඳු ගිටාර් ගහන්න යනවා, වෙස්ටර්න් එකේ ඩාන්ස් වලට යනවා. මම ටැමිල් ඩාන්ස් එකටයි මේකටයි ගර්ල්ස් අනික් ඩාන්ස් වලට යනවා. එතකොට ඔක්කොම එක වෙලාවකට අල්ලගන්න බෑ. මට මතකයි ඒ හින්දා අපි එක වතාවක් කරා ප්‍රැක්ටිස්. එන්න කිව්ව බැඩ්මින්ටන් කෝට් එකට එන කට්ටියට ප්‍රැක්ටිස් කරෝ යවුවා. ඔයාලට පුළුවන් වෙලාවට එන්න අපි ප්‍රැක්ටිස් කරලා යවන්නම් කියලා. අන්තිම දවසේ හොඳ ගණන් රෑ වෙද්දී එක් කරලා ඊට පස්සේ අනික අපි මේක කරේ අපේ අමාරුම ටර්ම් එක හෙඩ් ඇන්ඩ් නෙක් ටර්ම් එකේ. නමුත් අපි somehow අපි මැනේජ් කරා. මොකද අපි ඒක වැදගත්කම කියන්නේ අපි කවදා හරි ડોක්ටර්ස්ලා වෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ කියලා මං හිතන විදිහට අපේ පර්සනල් ලයිෆ් එකයි ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි මේන්ටේන් කරන්න. එක්ස්ට්‍රා කරිකියුලයි ඇකඩමිකුයි බැලන්ස් කරන්න බැරි ළමයෙක් කියන්නේ මං හිතන්නේ අර ලයිෆ් දෙකත් මේ බැලන්ස් කරන්න පුළුවන් වෙයි කියලා. අපිට මේ හොඳට කමෙන්ට්ස් හම්බුණා අයියලාගෙන් අක්කලාගෙන් විශේෂයෙන් 48 බැච් එකේ කියන අපේ බැච් එකේ හොඳ කමෙන්ට්ස් හම්බුණා මේ යුනික් අයිටම් එකට. මේ සෝෂල් එකම ගැන කිව්වොත් එහෙම මේ ගොඩක් හොඳයි කියලා අපිට කමෙන්ට්ස් ආවා අයියලාගෙන් අක්කලාගෙන්. මේ ඒක ඇත්තටම සතුටුයි අපිට. ඔව් ගොඩක් මහන්සිලා කරගෙන නිසා නෑ ඒ වගේම තමයි මේ අපි මේක කරද්දී පට්ට ප්‍රශ්න ගොඩක් ආවා. මේකේ ඔක්කොම වගේ ඉන්දිය අනිත් ඩාන්සර්ස් වල ඉඳපු කෝඩිනේටර්ස්. ඒකුවේ දැන් මෙයාලා තමන්ගේ ඩාන්ස් එක ගැන කල්පනා කරලා අනිත් අය ප්‍රැක්ටිස් කරලා ඔක්කොම කරලා 12න් පස්සේ ප්‍රැක්ටිස් වලදී පට්ට ස්ට්‍රෙස් එකකින් එන්නේ. පණ නෑ මිනිස්සු. පණ නෑ කරගන්න බෑ. අනික ලේසි ස්ටෙප්ස් නුත් නෙවෙයිනේ තියෙන්නේ. ඒකින්ද හරිම අමාරුයි. ගොඩක් වෙලාවට රණ්ඩුනා නෑ මේක මෙහෙම කරන්න බෑ මේක අමාරුයි. අපි වෙන එකක් කරමු. මාරම ඉෆෙක්ට් එකක් දුන්නා කට්ටිය එකතු කරගෙන තියාගෙන ඒවා සාමාන්‍ය අපි කොහොම හරි සෝෂල් එකේ අන්තිමට අපි ඒවත් එක්ක ඒව සාමාන්‍යයිනේ. අපිට ඇත්තටම සෝෂල් එකෙන් ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. අපි කොහොමද ඒ වගේ වෙලාවට ඩීල් කරන්නේ, කොහොමද ඒවා බැලන්ස් කරන්නේ, ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් තියාගන්නේ කොහොමද කියලා. ඒක දින අර එකමුතුව මේ බැඳීම් ඔක්කොම තව වැඩි වුණ එක තමයි එකෙන් උනේ. එක දවසක මේ පොඩ්ඩක් උණුසුම් වචන හොමාරක් වුණා. තායි පැයකින් හොඳට කතා කරලා hina වෙලා එන ඒක තමයි යුනිවර්සිටි ලයිෆ් එකේ සාමාන්‍ය දේ. ඒ හින්දා අපි හිතනවා අපි අපේ බැච් එකක් විදියට මේ යුනික් අයිටම් එක ගැන විතරක් නෙමෙයි කියන්නේ අපි සෝෂල් එක විදිහට සෝෂල් එක ගැන බ්ලොග් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා after second MBBS. අපි හිතනවා අපි මේ ආමන්ත්‍රණය කරන සම්පූර්ණ සෝෂල් එක ගැනම හිතනවා අපේ බැච් එකක් විදියට හැමෝගෙම full effort එක දීලා කරේ. ඒක සෑහෙන්න දුරට සාර්ථකයි කියලා හිතනවා ඔයාලගේ ප්‍රතිචාරات එක්ක. ඉතින් අපි thank you මේ දෙන්නට මේ බ්ලොග් එකට ආවට. අපිට කතා කරලා මේ ඉතාලම අහම්බෙන් හම්බුනේ මෙතනට එද්දි මෙතන ඉන්න පාඩම් කර ඒක ගත්තා. මේක අපි දෙන්න ගොඩක් කරනවා කිය ඉඳලා ඒකත් අර බාලගිරි දෝෂ වගේ කල් ගිහිලා කරේ. එහෙනම් අදට vlog එක ඉවරයි. bye.